චාමර මේ දවස් ටිකේම ගොඩාක් අය හරිම දුකින් බලන වීඩියෝ එකක් තියෙනවා. මේක දැක්කොත් හැමෝගෙම හදවත් කම්පා කරන විදිහේ වීඩියෝ එකක් තමයි මේක. මේ වීඩියෝ එකේ තියෙනවා චූටි වඳුරු පැටියෙක් ටෙඩි කෙනෙක් අරගෙන වඳුරෙක් වගේම ඉන්න ටෙඩි කෙනෙක් අරගෙන හැම තැනම යනවා. එයාගේ ළඟම යාළුවා. එයාගේ පවුල කියලා හිතන කෙනා තමයි එයා. හැම තැනම යනවා. එයා කොහෙවත් එයා නැතුව යන්නේ නැහැ. එයා නිදාගන්නේ තේ ටෙඩි ළඟ. එතකොට එයා ඇවිදිනකොටත් එයාව ඇදගෙන යනවා. හරිම ආදරෙන් ඉන්නවා. මේක මේ දවස්වල හැමෝම ටිකක් දුකින් තියවපු. එතකොට හැමෝටම අනේ ඇයි එහෙම උනේ කියලා හිතන්න සලස්සපු වීඩියෝ එකක් චාමර. අනිවාර්යයෙන්. ඊටමත් වේදනාත්මක විදියට මිනිස්සු නරඹන වීඩියෝ එකක්. මටත් ඒක අවසන් වෙනකන් නම් බලන්න තරම් ධෛර්යයක් නැහැ හිතේ. ඉතින් මේ පුංචි වඳුරු පැටියා නිපු කිව්වා වගේ පංච් කුන් කියලා තමයි හඳුන්වන්නේ. බොහෝ දෙනා ඔහුට ආදරයට කියන්නේ පංච් කියලා කියන්නේ. 2025 වසරේදී ජපානයේ ටෝකියෝ නගරයට ආසන්නයේ චීබාහි ඉටිකාවා සත්වෝද්‍යානයේ චීගාවා සිටි සූ කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ පංච්ට හිමි වෙලා තියෙන මේ අවාසනාවන්ත අහිමිවීම ඊටමත් ඛේදවාචකයක් විදිහට බොහෝ දෙනාගේ නෙත්වලට කඳුලක් ගෙනෙන තරමට පත් වෙලා තියෙනවා. මොකද දැන් බලධාරීන් කියන විදිහට මේ සත්වෝද්‍යානයේ ඔහුව ඉපදිලා දවස් කීපයක් යනකොටම මව මේ පුංචි පැටියව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපිට සත්තු ලෝකේ එහෙම දේවල් දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේක පංච්ට විතරක් වුණු අත්දැකීමක් නෙවෙයි. හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ. කොහොම හරි ඉතින් ඊට පස්සේ මේ සත්වෝද්‍යාන නිලධාරීන්ම තමයි පංච බලාගෙන තියෙන්නේ. මොන දේ දුන්නත් මවකගේ අඩුව පුරවන්න සත්වෝද්‍යාන නිලධාරීන්ට මොන තාක්ෂණෙ තිබ්බත් බැරි වෙලා තියෙන්නේ. අම්මා පංච ඈත් කරාට පස්සේ පංච ඉන්නේ හරියම දුකෙන්. මේ දුක නැති කරන්න තමයි ඉම්ර ලස්සන දුඹුරු පාට මේ ටෙඩීව දෙන්නේ මේ පංචට එයා ගාව තියාගන්න. ඔව් මම දැක්ක සමහර මේ අන්තර්ජාල තොරතුරු වල අනුව ඔහුට මීට කලින් සෙල්ලම් බඩු මේ විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා. හැබැයි එකකටවත් ඔහු කැමති වෙලා නැහැ. අවසානයේදී තමයි මේ අර නිපු කිව්වාගේ මේ වඳුරෙක්ම හා සමානවම ඉන්න ටෙඩි කෙනෙක් දීලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔහු තුරුළු කරන නිදාගෙන ඉන්නවා දැකලා තියෙනවා අපි. යන තැනට ඇදගෙන යනවා. නේද? ගිහිල්ලා ඉතින් නිදාගෙන ඉන්නවා, ඔළුව තියාගෙන ඉන්නවා. ඉතින් හරි පුදුමාකාර විදිහේ ඉතින් අත්දැකීමක් මට මතක් වෙන ඉතින් මේ වගේ අවස්ථා කොච්චරනම් මේ ලෝකේ ඇද්ද කියලා නේද? කියන්නේ චාමර අම්මගේ ආදරේ මොන තරම් දරුවෙක්ට වටිනවද කියන්න හොඳම උදාහරණය තමයි මේ පංච් කියලා කියන්නේ. අම්මගේ ආදරේ නැතුව කාටවත් හැදෙන්න බෑ චාමර. අම්මගේ උණුහුම, එතකොට අම්මගේ කිරි ටික අපි හැමෝම බලාපොරොත්තු වෙනවා චාමර. විශේෂම කාරණේ වෙන්නේ පංච් දැන් තමන්ගේ රැළේ ඉන්න අනිත් අය ගාවට ගියත් ඒගොල්ලොනොත් එයාව ඈත් කරනවා. ප්‍රතික්ෂේප කරනවා නේද? එයාව ළඟට ගන්නෙ නෑ. ඔව් මම දැක්ක විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මේ සත්වෝද්‍යාන බලධාරීන් කියලා තියෙනවා පංච්ගේ මේ ආත්ම ශක්තිය ගොඩක් හොඳයි කියලා. මොකද ඔහු දරාගෙන ඉන්නවා කියලා තියෙනවා. මේ කොච්චර ප්‍රතික්ෂේප වුණත් ඔහු ඒ දේවල් ඉවසගෙන ඉන්නවා කියලා සමහර තැන්වල අන්තර්ජාල තොරතුරු හොයද්දී තිබුණා. ඉතින් පංච්ට දවසක තේරෙන්නේ නිපු පංච් මේ තුරුල් කරගෙන ඉන්නේ පණ ගැහෙන කෙනෙක් නෙවෙයි, මේ අම්මා නෙවෙයි කියලා පංච්ට දවසක තේරෙවි. හැබැයි පංච් කිසිම දවසක පංච්ට උන වැඩේ පංච්ගෙන් පසු පරම්පරාවට කරන එකක් නෑ. නේද? එහෙම කරන්න දෙන එකක් නෑ නේ. ඉතින් පංච්ට හැමදාම ඔහොම තුරුල් කරගෙන ඉන්න එකක් නෑ මේ බෝනික්කව. අපිට ආදරේ ඕනි, අපිට රැකවරණේ ඕනි. මොන දේ තිබ්බත් මොන දේ ලැබුණත් අම්මෙකුට සමාන කරන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නෑ කියලා ඉතින් පංච ආයෙත් අපිට කියලා දීලා තියෙනවානේ. ඉතින් මානව සමාජයේ අපේ මේ මිනිස්සු අතරේ පංච වගේ අසරණුණු දරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා මට කල්පනා වුණා නිපු. මට මතක් වුණා ළමා නිවාස ගැන. මට මතක් වුණා අපේ රෝහල් වල ලදරු ඒකකවල උප්පැන්නට නමක් දී ගන්න බැරි දරුවෝ කී දෙනෙක් අර ළමා ඇඳන් වල එහෙ මෙහෙ පෙරලි ඉන්නවද කියලා. සමහර දරුවෝ වීදුරු කාමරවල ඉන්නවා. ඉතින් එහෙම දරුවෝ කොච්චර මේ ලෝකේ ඇද්ද නේද? යුද ගිනිදැල් නිසා දරුවෝ කී දෙනෙකුට අම්මලා හිමි වෙලා තියෙනවද? අපි සතෙක්ගෙන්වත් පාඩමක් ඉගෙන ගන්නේ නෑ මිනිස්සු විදියටනේ. මට ඒක තමයි මතක් වුනේ. ඇත්තටම චාමර ඒක අර කියන්න බැරි හරි කේදනීය හැඟීමක්, කතා කරන්නත් හරි අමාරු හැඟීමක්. මොකද අම්මා කෙනෙක් නැති වෙනවා කියලා කියන්නේ ජීවිතේ අපි කවදාවත් බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. මොකද අපි හැමෝටම උපතින් අම්මලා ඉන්නවා චාමර. උපතින් අම්මලා ඉඳලා ඉවර වෙලා ඒ අම්මලට අපිව ඕන් නෑ කියලා කිව්වහම පස්සේ දැනෙන හැඟීම ඒක මං හිතන්නේ කාටවත් දැනෙන්න හොඳ නැති හැඟීමක්. භාගයක් දුර වෙනකන් අපේ අම්මලා ඉඳලා අපේ අම්මලා අපෙන් ඈත් වෙනවා කියන එක ඒක ඊට වඩා හරි නරක අත්දැකීමක්. ඉතින් හැමෝටම ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න එපා කියන එක අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් පංචට සැනසීම හම්බ වෙයි. මොකද පංච ටික ටික ලොකු වෙනකොට යාට ඒ වෙච්ච දේ තේරුම් ගන්න පුළුවන් වෙයි. සබාදහම විටකදී අපි පුදුමාකාර විදිහට පරීක්ෂණයට ලක් කරනවා නිපු. ඒක ඔබටද මටද සත්ව ලෝකයේ කාටද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. මේ ලෝකේ විකල්ප තියෙන දේවල් තියෙනවා නිපු. විකල්ප නැති දේවල් තියෙනවා. ආදේශක තියෙන දේවල් තියෙනවා. ආදේශක නැති දේවල් තියෙනවා. අම්මා තාත්තට විකල්පත් නැහැ. ආදේශකත් නැහැ ඉතින් නේද?